කලාවට අධිපති වුණ සරස්වතී දේවියගේ පිළිමේ තියෙන හරිම ලස්සන දියැලක් තමයි මේ තියෙන්නේ. හෙලෝ ට්‍රැවලර්ස්. ඉතින් නිමාවක් නැති සුන්දර ගමනාන්තයකට තමයි අද මම ඔයාලා එක්කයි යන්නේ. ඉතින් අද ඉන්නේ හරිම ලස්සන පරිසරයක් තියෙන පැත්තක. ඉතින් ඔයාලට පිටිපස්සේ පේනවා ඇති මීදුමෙන් සම්පූර්ණ වෙලා ගත්ත කඳු පන්තියක් තියෙනවා පිටිපස්සේ. ඉතින් අද අපි යන්නේ හරිම ලස්සන දිය ඇල්ලක් බලන්න. ඩන්සිනන් ඇල්ල බලන්න. ඉතින් මම දැන් දිය ඇල්ල ගාවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම පාන්දරින්ම ගෙදරින් ආවේ. ඒක නිසා වීඩියෝ එකක් කරන්න බැරි වුණා. ඉතින් මම නුවර ඉඳලා කොත්මලේට ඇවිල්ලා කොත්මලේ ඩෑම් එක හරහා පූඩලුවේ හරහා තමයි මෙන්න මේ දිය ඇල්ලට යන්න තියෙන්නේ. ඉතින් මම දිය ඇල්ල ගාවට ඇවිල්ලා තියෙන්නේ. මම චූටි වීඩියෝ එකක් කරන්න ඕන නිසා මෙතන නවත්තලා වීඩියෝ එක කරා. ඉතින් ඔයාලට පිටිපස්සේ පේනවද? මේ කන්ද මේ තනිකරම තිබ්බ කන්ද හරිම ලස්සනට පේනවා. දැන් කන්ද පේන්නේ නැහැ, සම්පූර්ණයෙන්ම මීදුමට වැහිලා තියෙන්නේ. මොකද මේ වැස්ස කාලේ නිසා හරිම ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහට යමු. තව කිලෝමීටර් 1-2ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් හරිම ලස්සන දිය ඇල්ලකට තමයි යන්නේ. වීඩියෝ එක රැඳිලා ඉන්න ඉස්සරහ තියෙන සුන්දර දිය ඇල්ල ගාවදී හම්බෙමු. ඉතින් මේ වීඩියෝ සීරීස් එක ලොකු වීඩියෝ සීරීස් එකක් නෙමෙයි. මොකද මම අර මදින් පටන් ගත්ත නිසා මේක ලොකුවට කරන්න බැරි වුණා. ඉතින් මේ දවස්වල ඇත්තටම මාර ලස්සනයි. උඩටම යන්න බෑ. සරස්වතී දේවියගේ පිළිමේ තියෙන ප්ලේස් එකට වෙනකන් යන්න බෑ. මොකද වතුර ප්‍රමාණය සැර වැඩි. මොකද ඔයාලට පේනවද මේ? මාර වතුර ප්‍රමාණයක් තියෙනවා. මොකද මේ මෙතන ගල ක්‍රොස් කරලා තමයි හා පැත්තට යන්න ඕන. ඉතින් අපි එතනට යන්න විදිහක් නැහැ. ඒක නිසා මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් ඔයාලත් මේ දවස්වල එන්න. මේ දවස්වල තමයි හරිම ලස්සනට බලා ගන්න පුළුවන් දියඇලි. ඉතින් මේ දියඇලට එන අතරමඟදී ඔයාලට තවත් ගොඩක් දියඇලි හම්බ වෙනවා. දියඇලි නෙමෙයි මේ වැස්ස කාලේ වැස්සත් එක්ක මේ නායාමත් එක්ක එකතු වෙලා හැදිච්ච සමහර ලස්සන දියඇලි ටිකක් තියෙනවා. ඉතින් මේ එන ගමන අතරතුරදී ඔයාලට ඒවත් බලා ගන්න පුළුවන්. ඉතින් ඉක්මනටම අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම ආදරේ. මේ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉක්මනටම අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.